The goat. මේ the goat කියන ප්‍රපංචය අපිට මුණ ගැහෙන්නේ සිංහල ප්‍රජාවට මුණ ගැහෙන්නේ පෘතුගීසි කියන ඒ ජනවර්ගය ලංකාවට පැමිණීමත් එක්ක. ඒ සමගම සමාජයෙන් කොන් වෙලා හිටපු පිරිස් විශේෂයෙන්ම කරාව කුලේ මාළු අල්ලන පිරිස් the goat හරහා ඒ වටේ එකතු වෙනවා. නමුත් පෘතුගීසින් පැමිණෙන්න පෙර අපිට මීට ළඟින් යන එසේම ළඟින් නොයන වචනයක් තිබුණා දේව කියලා. දේව කියලා ජන කණ්ඩායමකුත් හිටියා වෙනම කුලයක්. පෘතුගීසින් පැමිණෙනකොට ඔවුන් රාජ්‍ය සේවයේ හිටියේ උමන් කැනීම යුද්ධෙදී උමන් කැනීම තමයි ඔවුන්ගේ රාජකාරිය වුණේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ අය කිතුල් මදින රස්සාවට යොමු වෙනවා. බොහොම පහත් කුලයක් වශයෙන් තමයි අදටත් හඳුන්වන්නේ. නමුත් පරසතුරන්ගෙන් අනාදිමත් කාලයක සිට මේ ලාංකීය භූමිය රැකගන්න මැදහත් වුණු කොටසක් තමයි මේ දේව කුලය උමං කැනීම හරහා. එතකොට මේ ජනවර්ගයට අමතරව සංස්කෘතිය තුළ දේව කියලා වෙනම ප්‍රපංචයන් විශාල ප්‍රමාණයක් රැඳිලා තිබුණ මනුස්සයන්ගේ සිත් තුළ සුමන සමන් දෙවියන්ගේ පටන් බාහිරින් පැමිණි විෂ්ණු කතරගම පත්තිනි ආදී ඒ තමන්ට යම්කිසි ආරක්ෂාවක් උදෙසා මිනිස්සු සොයාගෙන ගියපු අදෘශ්‍යමාන දෙයක් මිනිස්සුෙකුට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කෙනෙක් පිරිසක් ලෙස ඕන ජන සමාජය තුළ රැඳිලා හිටියා. ඒ වගේම සුරයෝ අසුරයෝ කියලා වචන දෙකකුත් තිබුණා. මේ the god කියන එකට 100ක් සමාන නොවුනට එතනින් එයත් එක්ක ළඟින් යන වචන. ඉතින් මේ කාරණාව මුලින්ම ඔළුවට අරගෙන අපි එතනින් එහාට යමු. ඇත්තටම මේ the god කියන්නේ කවුද කියලා. රූට් එකට ගියොත් තමයි අපිට මෙහි සුන්දර වූ ආශ්චර්යමත් වූ ප්‍රායෝගික වූ මානවවාදී වූ සබාදහම්වාදී වූ තේරුම අරගන්නට පුළුවන් වෙන්නේ. මෙහි the goat කියන වචනයෙහි රූට් එකට යනකොට ඉස්සෙල්ලාම හම්බෙන්නේ ප්‍රෝ ජර්මනික් නැත්නම් ප්‍රොටෝ ජර්මනික් රූට් එකක් ගුඩා කියන. ප්‍රොටෝ ජර්මනික් කියලා කිව්වහම ඒ කියන්නේ මේ ජර්මන් භාෂාවේ මුල. අද තියෙන ජර්මන් භාෂාවේ මුල ආරම්භය. මෙහි අපිට හම්බ වෙනවා ගුඩා කියලා වචනයක්. එතකොට මේ ගුඩා කියන වචනයෙන් තමයි ඉංග්‍රීසි භාෂාවේ එන ගෝඩ් කියන වචනය සකස් වෙන්නේ. ඊට පස්සේ අපිට මේ ගුඩා කියන වචනය අරගෙන එහි රූට් එකට යන්න වෙනවා. මේ ප්‍රොටෝ ඉන්දියන් යුරෝපියන් රූට් එකට ගියාම අපිට හම්බෙනවා මේ ගුඩා කොහෙන්ද ආවේ
කියලා. ගූටෝඋම් කියන ප්‍රොටෝ ඉන්දියන් යුරෝපියන් රූට් එකෙන් තමයි ගුඩා කියන වචනය සකස් වෙන්නේ. එතකොට ඉන්දු යුරෝපියන් රූට් එකක් නෙමෙයි. ඊට ඉස්සෙල්ලා ඉන්දු යුරෝපියන් කියන ඒ භාෂා කාණ්ඩයට ඉස්සෙල්ලා තිබිච්ච මූලකින් තමයි මේ ගුඩා කියන වචනය සකස් වෙන්නේ. එතකොට මේ ගූටෝ කියන මේ රූට් එක එහි තේරුම වන්නේ to call නැත්නම් to invoke කියන අදහස. එතකොට මේ to invoke කිව්වහම මෙහි අදහස තමයි supernatural power එකක්. නැත්නම් supernatural being. කියන්නේ මිනිස්සෙකුට නැති විශාල බලයක් එහෙම නැත්නම් ඒ බලයක් තියෙන සත්වෙක් කියන අදහස. එතකොට ඒ මිනිස්සු දැනගෙන හිටියයි කියන්නේ. කියන්නේ ඉන්දු යුරෝපියන් භාෂාව වශයෙන් අද හඳුන්වන ඒ කල්පිත භාෂාවටත් ඉස්සෙල්ලා ඒ භාෂාව සකස් වෙන්නත් හේතු වුණු භාෂාවේ රූට් එකක් හරහා ඒ තුලින් අපිට කියන්න පුළුවන් ඒ අතීතයේ මිනිස්සු මේ මනුස්සත්වයෙන් එහා ගියපු ශක්තියක් ගැන. මිනිස්සය තුල තිබුණු ශක්තියට වඩා එහා ගියපු ශක්තියක් ඒ අය දැනගෙන හිටියා. එහෙම නැත්නම් විශ්වාස කළා කියලා. අපි එහෙම කිව්වට මේ ගූටෝ කියන මෙහි තවත් අදහසක් ගම්‍ය වෙනවා. ඒ තමයි සියලු දේ එකතු කිරීම කියන එක. සියලු දේ එකතු කිරීම. හරි ලස්සනයි. තුන බලන්න නේද? සූර්යාලෝකයේ තියෙනවා, ජලය තියෙනවා. එතකොට මේ වායුගෝලයේ තියෙනවා යම් දේවල්, තව බොහෝ දේවල් තියෙනවා. මේ දේවල් ඔක්කොම එකතු වෙලා බීජයක් පැලයක් බවට පත් වෙලා ගහක් වෙලානේ. එහෙම නැත්නම් ගැහණියෙක් ඉන්නවා, පිරිමියෙක් ඉන්නවා. මේ දෙන්න එකතු වෙලා ළමයෙක් හැදෙනවා. මේ වගේ සරලව ගත්තත් මේ සියල්ල එකතු කිරීමේ ශක්තිය තමයි මේ මිනිස්සු අද කියන the God කියන දේ ඒ යුගයේදී දැනගෙන නැත්තම් විස්තර විභාග කරගත්තේ. එනේ සියල්ල එකතු කරලා අලුත් දෙයක් නිර්මාණය කිරීමේ ඒ ජීවය නිර්මාණය කිරීමේ හැකියාවට. ඉතින් ඊට පස්සේ අපි බලමු තවත් අපි මූලයන් වලට ගියොත් ගොතික් එයත් පැරණි භාෂාවක් ග්‍රීක යුගයටත් එහා ගියපු සංස්කෘතියක් තිබුණු අවස්ථාවක් එක. මේ ගොතික් තුල අපිට හම්බ වෙනවා මේ the God වශයෙන් අද හඳුන්වන වචනය වෙනස් ස්වරූපයකින්. ඒ තමයි ගුප්. අනිත් වචනේ තමයි ගුඩිස්. එතකොට all knows කියන ඒ රූට් එකට ගියාම අපිට හම්බ වෙනවා ගුෝ කියන වචනය. the God කියන වචනේ රූට් එකක් විදියට. එතකොට all high German කියන රූට් එකට ගියාම
අපිට තවත් රූට් එකක් හම්බ වෙනවා the goat කියන වචනයට got choti. එහෙමනම් අපි මූලිකව අපි අරගන්න ඕන දැන් මේ වෙලාවේදී the goat කියන්නේ මොකද්ද? සියල්ල එකතු කිරීමේ ශක්තිය. ඒ යුරෝපියානු ඉන්දු යුරෝපියානු රූට් ඔක්කොම එක ගත්තාම අපිට අවසානයේ එන උත්තරේ තමයි මොකද්ද? මේ සියල්ල එකතු කිරීමේ ශක්තිය කියන අදහස තමයි මෙහි තියෙන්නේ. ඊට පස්සේ අපි මීට සමාන වචන වලට ගියොත් දේව කියන වචනයට ගියොත් ඒක අපිට සංස්කෘතයේ හම්බ වෙනවා. එතකොට ඉන්දුනීසියන් භාෂාවල හම්බ වෙනවා. එතකොට දේව කියන වචනේ නොවුනත් අපිට ජපන් භාෂාවේ මේ දේව කියන ඒ ප්‍රපංචයටම හරියන වචනයක් හම්බ වෙනවා. ජපන් වචනේ වන්නේ රොමාජි. එතකොට දේව කියන වචනෙට ඉන්දුනීසියන් තේරුම තමයි supernatural power being worshipped. කියන්නේ මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියපු ශක්තියක් තියෙන වන්දනාවට සුදුසු සත්වයක් කියන අදහස. ඒ වගේම මේ ඉන්දුනීසියන් දේව කියන වචනෙට තව තේරුමක් තියෙනවා ලෝකේ කොටසක් පාලනය කරනවා. එහෙම නැත්නම් ජීවිතයේ යම් යම් කාරණා පාලනය වෙන කියන අදහස. එතකොට අපිට බුද්ධ ආගම තුල හම්බ වෙන උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, කම්ම නියාම ආදී කාරණාත් මේ දේව කියන තනි වචනේ ඇතුළට දාන්න පුළුවන්. ඒ වගේම මේ සංස්කෘත ලෝකයේ තුල සංස්කෘත භාෂාව තියෙන ලෝකයේ තුල ගස් වලට පවා සමහර ගස් පවා දේව වශයෙන් හඳුන්වලා තියෙනවා. එකක් තමයි ඖෂධීය ශාකයක් තියෙනවා මහ කෝට දේව කියලා. තවත් ශාකයක් තියෙනවා. ඒ තමයි ෆ්ලෝරියා මැක්‍රොක්‍රෆා වශයෙන් අද හඳුන්වන ශාකය. එතකොට ගස් කොළන් පවා මේ සංස්කෘතික සංස්කෘත ලෝකය තුළ හඳුන්වලා තියෙනවා. ඒ වගේම මේ සංස්කෘත දේව වචනයට අපිට කියන්න පුළුවන් එහි අදහසක් එනවා අපිට ඕනම් ක්‍රීඩකයෙක් පවා දේව කියන වචනේ හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ පරමාදර්ශී චරිතයක්. දේශපාලකයෙක් වෙන්න පුළුවන්. ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. යම් කිසි මිනිස්සෙක් පරමාදර්ශී චරිතයක් නම් එයා දේව කියලා මේ සංස්කෘතික භාෂාව තුලින් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ මේ බුද්ධ ආගම තුල වගේම සංස්කෘත ලෝකයේ තුල වගේම හම්බෙන වචනයක් තමයි මේ දේව කියන වචනෙට සමානම කියලා කියන්න බෑ එකපාරටම. ඒ තමයි සුර කියන වචනේ අසුර කියන වචනයයි. ලෝකේ දැනට පවතින ওই පැරණිම ආගම වශයෙන් හඳුන්වන සොරොසිසම් කියන ආගම තුල මේ සුර අසුර කියන වචන අපිට හම්බ වෙනවා. හැබැයි අද තියෙන අර්ථයෙන්ම නෙමෙයි. ඒ ආගම තුල අසුර කියන්නේ හොඳ පැත්ත, සුර කියන්නේ නරක පැත්ත. අද සාමාන්‍ය කියන්නේ සුර කියන්නේ හොඳ පැත්ත, අසුර කියන්නේ නරක පැත්තනේ. කොහොම නමුත් මේ සුර කිය අද සංස්කෘත භාෂාවේ හෝ
පාලි භාෂාවේ අපිට හම් වෙන මේ සුර අසුර වචන අරාබි ලෝකයෙන් ආපු වචනයක් අහුර කියන වචනයෙන්. ඉතින් එතන මේ සුර අසුර කියන වචනේ අද තේරුම කෙසේ වුවත් මේ වගේ මේ රූට් එකට ගියාම මේකේ මේ ලොකු වෙනසක් නෑ මේ වචන දෙකේ. මේ සුර කියන වචනේ අරාබි නැත්තම් අද මුසල්මානු වන්ගේ කුරානයේ හම්බ වෙන වචනයක්. එතකොට මෙහි තේරුම තමයි සම්පූර්ණ ආවරණය. සම්පූර්ණ ආවරණයක් සිද්ධ වෙන කියන අදහස. සුර. අසුර කියන්නේ රූට් එකට ගියාම අද තියෙන තේරුම නෙමෙයි රූට් එකට ගියාම එහි තේරුම තමයි හුස්ම නැත්නම් බ්‍රෙත් එක. අපේ ආච්චිලා සීයලා කිව්වේ පණ කියලා. පණ ගියා. ඉතින් මේකේ මේ යම් කිසි ප්‍රපංචයක මූලයට යනකොට අපිට බොහොම සරල ආදරණීය දෙයක් ලැබෙනවා. එතකොට මේ දේව කියන සංකල්පේ මුලට ගියාම නේද? දේවලින් එහාට ගිහලා සුර ගියාම ඒවා අසුර වෙලා. ඒතර සුර කියන්නේ සම්පූර්ණ ආවරණයක් ලැබෙන දෙයක්. එතකොට අසුර කියන්නේ අපේ පනට. ඕවා තමයි මේ විශ්වයේ තියෙන මේ නොදන්නා දේවල් තේරුම් ගන්න බැරි නිසා තමයි අර සර්ව බලධාරී දෙවියෙක්ව නිර්මාණය වෙන්නේ. සර්ව බලධාරී දෙවියෙක්ව ඒක දේවවාදයට යන්නේ එක්තරා අවස්ථාවකදී මනුස්ස සමාජයේ මේවා මේ තේරුම් ගන්න බැරි නිසා මේ නැචරල් පවර්ස් තේරුම් ගන්න බැරි නිසා. එතකොට අසුර කිව්වේ පනට. සුර කිව්වේ සම්පූර්ණ ආවරණයට. සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. නැත්නම් තාප්පයක් වගේ. නැත්නම් වැටක් වගේ කියන අදහස් තමයි මේ සුර කියන අදහසේ තියෙන්නේ. ඒතර එසේ තේරුම් ගන්නවත් බැරි වෙනකොට මනුස්ස සමාජයේ මේවට විවිධ අර්ථකථන දීලා නේද? සක්‍රයා හරි පත්තිනි හරි නැත්නම් විෂ්ණු හරි ද ගෝඩ් හරි මොකක් හරි දෙයක් මේ මනුස්ස ස්වරූපේම තියෙන දෙයක් නිර්මාණය කරගන්නවා. හැබැයි අපිට පේන්නේ යාර මෙන්න මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා. හොඳයි. අපි තවත් ඉස්සරහට යමු. මේ අරාබි මූලයන්ට ගියාම තමයි මෙහි මේ ද ගෝඩ් කියන වචනේ සුන්දරම අවස්ථාවන්ට අපිට මේක මේ ඇත්තට මොකද්ද කියන එක ඇත්තට මිනිස්සු මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියන එක ලස්සනට අහුවෙන්නේ. එතකොට අපිට මේ අරාබි ලෝකෙට ගියාම හම්බ වෙනවනේ අල්ලා කියලා වචනය. ඔය සමහර තැන්වල ලංකාවේ හාමුදුරුවෝ පවා කියලා දෙන මට ඇහෙනවා මේක මේ ආලෝකය තමයි මේ අල්ලා කියන්නේ කියලා. ජෙරොම් පවා මේ කියනවාද the god කියන්නේ මේ ආලෝකයක් කියලා. ඔව්. ජේම්ස් වෙබ් දුරේක්ෂයට අනුව දැනට සොයාගෙන තියෙන අන්තිම මූලාශ්‍රයන් ආලෝකයන් තමයි මීට අවුරුදු බිලියන 4.5කටත් එහා විශ්වයේ තිබිලා තියෙන ආලෝකයන් විවිධ ස්වරූපයේ ආලෝකයන් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක්. නමුත් එහි මුල මොකක්ද කියලා ජේම්ස් වෙබ් එකට අල්ලගන්න බෑනේ. මොකද දුරේක්ෂයකට අල්ලගන්න පුළුවන් ආලෝකය පමණයි. ඒතකොට ඒ යුගයේ ග්‍රහලෝකත් නැහැ මොකුත් නැහැ. ආලෝකයන් පමණයි විවිධ වර්ණයෙන් යුත් ආලෝකයන්. හොඳයි. එතකොට නමුත් මේ අල්ලා කියන වචනේ රූට් එකට ගියොත් එහි තේරුම මොකක්ද?
අල්ලා කියන වචනය කොටස් දෙකකට කඩන්න පුළුවන්. අල් ඉල්ලා කියලා. අල් කියන්නේ ද කියන තේරුම, ඉල්ලා කියන්නේ ගෝඩ් කියන තේරුම. ඊට පස්සේ බලමු මේ ඉල්ලා කියලා කියන්නේ මොකක්ද කියලා. මේ ඉල්ලා කියන වචනේ තේරුම තමයි වන්දනාවට සුදුසුම කෙනා. වන්දනාවට සුදුසුම කෙනා. ඉතින් අර පාලි ගාථාවකුත් තියෙන්නේ අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියලා. දැන් ඒ ගාථාවේ එහෙම තියෙනවා. ඉතින් ආයු වර්ණය සුඛේ බලය ලැබෙනවා කියනවා මේ සිල්වතුන්ට වෘද්ධයන්ට වන්දනා කරපුවාම. ඉතින් මිනිස්සු හිතනවා හාමුදුරුවරුන්ට වැන්දාම ආයු වර්ණ සැප බල ලැබෙනවා කියලා. මිනිස්සු හිතනවා චෛත්‍ය දාගැබ් බෝගස් වලට වැන්දාම ආයු වර්ණ සැප බල ලැබෙනවා කියලා. මිනිස්සු අවුරුදු දහස් ගණනක් තිස්සේ වට වඳිනවා. නමුත් කාගේවත් ආයු වර්ණ සැප බල නම් වැඩුණේ නැහැ. එතකොට මේ ගාථාවේ අද තේරුම මොකක් වුණත් මෙහි පාලි අර්ථයත් එක්ක ගත්තාම මෙහි තියෙන්නේ බොහොම ආකර්ශනීය තේරුමක්. අපි ඒක වෙන දවසක කතා කරමු. මේ අතරමැද කතාවක් කිව්වේ. ඉතින් එතකොට මේ වැඳීමට සුදුසුම කෙනා කියන අදහස් තමයි මෙහි තියෙන්නේ. ඒ කියන්නේ මේකට කියන්න බලවන් the true mabut. වැඳීමට සුදුසුම කෙනා කියන එකට ඊට අරාබි වචනයක් මබූට් කියන වචනය අරගෙන කියන්න පුළුවන්. the true mabut. එතකොට මේ මබූට් කියන රූට් එකට ගියාම හරි ලස්සනයි. ඉතාම සුන්දරයි ඒ රූට් එක. මොකද්ද මේ මබූට් කියන්නේ? ගස්වැල්, වතුර, කඳු, පර්වත, තිරිසන්නු, මිනිස්සු, ග්‍රහලෝක මේ හැම දෙයක්ම මබූට්. මබූට් කියන්නේ වන්දනාවට සුදුසු කෙනා කියන එක. ඉල්ලා කිව්වේ වන්දනාවට සුදුසුම කෙනා කියන එක. එතකොට the true මබූට්නේ ඉල්ලා කියන වචනේ තේරුම. එතකොට මබූට් කිව්වහම එහි රූට් එකට ගියාම සමස්තයම මිනිස්සුයි සත්තුයි ඉර හඳ තාරකා මේ හැම දෙයක්ම සමස්තයම. ඒසයි ඔය සමහර එතකොට ගත්තොත් විශේෂයෙන්ම බයිබලයේ ක්‍රිස්තියානි කතෝලික බයිබලයේ හීබ්‍රු බයිබලයේ එතකොට කුරානේ අපිට හම්බෙන්නේ මේ හැමතැනම දෙවියෝ ඉන්නවයි කියලා ඒගොල්ලන්ගේ තියෙනවානේ ධර්මපරයය. එතකොට ඒක එන්නේ මේ මබූට් කියන එකෙන් තමයි එන්නේ. ඒ කියන්නේ සියල්ල වන්දනාවට සුදුසුයි. හැබැයි ඉල්ලා කියලා කියන්නේ මබූට් නෙමෙයි. the true මබූට්. වන්දනාවට සුදුසුම කෙනා. අන්න එහෙනම් අපි තවත් ඉස්සරහට ගියොත් අපිට ලස්සන තැනකදී මෙතනින් නවතිනවා. මොකද the true මබූට් කියන්නේ සර්වබලධාරී දෙවියෝ නෙමෙයි. මේ ලෝකයේ මෞංකාර දෙවියෝ නෙමෙයි. ඔබටත් වෙන්න පුළුවන්. the god වෙන්න පුළුවන් ඔබට. ඔබට the god වෙන්න පුළුවන්. උඩ සමාන දෙයක් මහායාන බුද්ධාගමේ තියෙනවා. ඒ තමයි බල්ලෙකුට උනත් බුදු වෙන්න පුළුවන් කියලා. ඒ අනුව මේ the god කියන වචනේ මුලට කෙලවරටම ගියාම අපිට හම්බ වෙනවා ඕනම මිනිස්සෙකුට පුළුවන් the god වෙන්න. මබූට් නෙමෙයි
the true mabud දෙන්න. අපි බලමු. මේ the true mabud කියන්නේ කවුද? true mabud තමයි servant. එහෙම නැත්නම් slave. සේවකයා. සේවකයා. එහෙම නැත්නම් වහලා. එහෙනම් the god කියන්නේ කවුද? සර්ව බලධාරී මෞංකාර දෙවියන්ද? නැහැ. unconditional servant, unconditional slave. කොන්දේසි විරහිත සේවකයා, කොන්දේසි විරහිත වහලා. අතීතයේ අපිට හම්බෙන වහලා අකමැත්තෙන්නේ ඒ වැඩේ කළේ. නමුත් මෙතන කියන the god, the true mabut කවුද? කොන්දේසි විරහිත වහලා, කොන්දේසි විරහිත සේවකයා. එහෙනම් අපි නොදන්න කෙනෙක් නෙමෙයි, අපිට වෙන්න පුළුවන් කෙනෙක්. මේක ලෝකේ මවපු කෙනෙක් නෙමෙයි. the god කියන්නේ කොන්දේසි විරහිත වහලා, කොන්දේසි විරහිත සේවකයා. ඕනනම් ඔබට දැන් මේ මොහොතේ the god වෙන්න පුළුවන්.